හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද මම දක්ෂ ට්‍රැවල් YouTube channel එකෙන් කියන්න යන්නේ කොහොමද ඔයාලා රුමේනියාවේදී apartment එකක් ගත්තහම ඒ apartment එකේ address එක TRC card එකට මාරු කරගන්න කියලා. මුලින්ම කියන්න ඕන ඔයාලා රුමේනියාවේ ඉන්න කෙනා මුලින්ම ෆැමිලි එක ගන්න හිතුවහම මුලින්ම කරන්න ඕන දේ තමා වෙනම apartment එකක් තියෙන්න ඕන. එතකොට apartment එක කොහොමද තියෙන්න ඕන කියන එක මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නම්. apartment එකක් ගත්තහම ඊට පස්සේ ඔයා කරන්න ඕන apartment එකේ address එක TRC card එකට මාරු කරගන්න ඕන. ඔන්න ඔය දේ තමා ප්‍රධානම දේ රුමේනියාවේ ඉන්න කෙනා කරන්න ඕන. මොකද TRC කාඩ් එක වෙනස් කරන්න ඇඩ්‍රස් එක වෙනස් කරන්න කොහොමත් ඉමිග්‍රේෂන් එකෙන් මාසයක් වගේ කාලයක් යනවා. ඒ නිසා වයිෆ් ඩොකියුමන්ට්ස් හදාගන්න අතරතුර මුලින්ම කරන්න ඕන apartment එකේ ඇඩ්‍රස් එක TRC එකට ඇඩ් කරගන්න ඕන. මම අද ඔයාලට කියන්නම් TRC කාඩ් එකට ඇඩ්‍රස් එක වෙනස් කරගන්න මොනවද ඕන ඩොකියුමන්ට්ස් කියලා. ඉතින් ඔයාලා තාම දක්ෂ ට්‍රැවල්ස් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉස්සරහට එන වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්. විස්තර මොනවද ඕන ඩොකියුමන්ට්ස් කොහොමද ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න ඒ ඔක්කොම මම වීඩියෝ වලින් ඉස්සරහට ගේනවා. එතකොට අපි බලමු මොනවද ඕන ඩොකියුමන්ට්ස් කියලා. ඔයා ගාව තියෙන්න ඕන වැලිඩ් TRC කාඩ් එකක්. ඒ කියන්නේ TRC කාඩ් එක එක්ස්පයර් වෙලා එහෙම තියෙන්න බෑ. කොහොමත් ෆැමිලි වීසා ඔයා ඇප්ලයි කරන්න පටන් ගන්නකොට අඩුම අවුරුද්දක්වත් ඉස්සරහට ඔයාගේ TRC කාඩ් එක තියෙන්න ඕන. ඒකට හේතුව තමා ඉන්විටේෂන් ලෙටර් එක ගන්න ඉමිග්‍රේෂන් එකෙන් ඉමිග්‍රේෂන් එකට යන කාලය වෙනස්. එතකොට මේ ෆැමිලි වීසා ප්‍රොසෙස් එකට යන ටයිම් එක ඉන්න සිටි එකෙන් සිටි එකට වෙනස්. ඇත්තටම මම ඉන්නේ සිබිව් වල මට ඉන්විටේෂන් ලෙටර් එක ගන්න මාස 3ක් ගියා. ඒ නිසා මට සම්පූර්ණ ප්‍රොසෙස් එකට මාස 6ක් ගියා. හැබැයි සමහර සිටිස් තියෙනවා සති 2යි සති 3න් වගේ එයාලා ඉන්විටේෂන් ලෙටර් එක දෙනවා. එතකොට එයාලට මාස 6ක් යන්නේ නැහැ. ඒක ඉතින් සිටි එකෙන් සිටි එකට වෙනස් වෙනවා. ඒ නිසා කොහොමත්ම TRC කාඩ් එක ඉස්සරහට අවුරුද්දක්වත් අනිවාර්යෙන් තියෙන්න ඕන. එතකොට ඊට අමතරව ඔයා apartment එක ගන්නකොට ඔයාට ඇග්‍රීමන්ට් එකක් දෙනවා. ඒක දෙන්නේ රුමේනියානු භාෂාවෙන්. ඔයා ට්‍රාන්ස්ලේට් කරලා හරි බලන්න කොහොමද ඇග්‍රීමන්ට් එක තියෙන්නේ කියලා. ඊට පස්සේ ඊට අමතරව පාස්පෝර්ට් එක ඕන. ඊට අමතරව ඔයාට ඇප්ලිකේෂන් ෆෝම් එකක් ගන්න ඕන ඔයාගේ ළඟම තියෙන ඉමිග්‍රේෂන් එකෙන්. මෙහෙම ඇඩ්‍රස් එක වෙනස් කරගන්න ඕන කියලා. ඊට පස්සේ ඔයා ඉමිග්‍රේෂන් එකට අපොයින්ට්මන්ට් එකක් දාලා එයා දෙන ඩේට් එකට ටයිම් එකට ගිහිල්ලා ඩොකියුමන්ට් එක බාර දෙන්න ඕන. ඊට පස්සේ ඔයාට ඇඩ්‍රස් එක වෙනස් වෙලා අප්ඩේට් වෙලා එන්න මාසයක් වගේ කාලයක් යනවා. ඒ නිසා මුලින්ම ඔයා කරන්න ඕන දේ තමා apartment එකක් අරගෙන apartment එකේ ඇඩ්‍රස් එක TRC එකට මාරු කරගන්න ඕන. දාන වශයෙන්ම කරන්න ඕන ඒක. ඉතින් දැන් ෆැමිලි වීසා එන ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා apartment එකේ rules ඔක්කොම හරියටම බලනවා. කොහොමත් ගොඩක් වෙලාවට check කරන්නත් එනවා. ඒ නිසා ඔයාලා apartment එකක් ගන්නකොටත් ඒ කරුණු කොහොමද rooms තියෙන්න ඕනේ ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ඉතින් හැමදාම මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයාලා දක්ෂ ට්‍රැවල්ස් YouTube channel එක FB page එක follow කරලා නැත්නම් follow කරලා තියාගන්න. ඊට අමතරව ඔයාට මොනවා හරි documents ගැන හරි appointments දාගන්න ඕන හරි ඒ විස්තර දැනගන්න ඕන නම් මේ contact number එකට message එකක් දාන්න. එහෙනම් සුබ දවසක්.